මෙතන තියෙන උරු මස්. ඒ කියන්නේ හැම කඩේම හැම මස් ජාතිය වගේ තියෙනවා. කකුලු දැන් මේ කකුල වෙල හොඳ මේක නෙමෙයි 1650. මේ බෝතලේ මේ තියෙන $50යි 32යි 90යි. Hi guys, කොහොමද? පොඩ්ඩක් මෙල්බන් සිටි එකට ආවා. ආයේ මේ ප්ලෑන් කරලාම නෙවෙයි මේ පොඩ්ඩක් මොකද අද සැටර්ඩේ වයිෆ් වැඩ කරනවා තවල් 2 වෙනකම්. ඉතින් එයාව ගන්නත් එක්ක බලාගෙන ආවා. ඉතින් මේ පැත්තට ඉතින් මෙහෙට ආවම වික්ටෝරියා මාකට් එක තියෙනවා. මේන්ද මේ වික්ටෝරියා මාකට් එක පැත්තේ මේ එකගෙන ගිහිල්ලා පොඩි වීඩියෝ පාරක් දාන්නත් එක්ක තමයි අද ආවේ. හරි මේ මුග කාලෙක වීඩියෝ එකක් දාන්නත් බැරි වුණා. පළවෙනි ඕස්ට්‍රේලියාව ඇවිල්ලා පළවෙනි වීඩියෝ එක DJ Osmo Pocket 3 එක අන්බොක්ස් කරාට පස්සේ ඉතින් ඒ තරමට ඉතින් අර යුනිවර්සිටි එකේ ස්ටඩීස් එක පොඩ්ඩක් ඉතින් බිසි වුණා. දැන් වෙලාව 1:20යි. වයිෆ් ඔෆ් වෙනවා 2 වෙද්දි. පැය භාගයක් විතර තියෙනවා. මේ පැය භාගේ පුළුවන් රවුන්ඩ් එකක් එක්කගෙන යන්න. පාර පයින්න ඕන තැන් තියෙනවා. එහෙම අපිට කැමති තැන් වලින් පයින්න බෑ. මෙන්න මේ විදියට පාර පයින්න ඕන බලලා. දැන් වික්ටෝරියා ප්‍රාන්තයට නම් දැන් එන්නේ ටික ටික සීත කාලේ. එතකොට සීත කාලේ එනකොට ටික ටික මේගොල්ලෝන් ඉතින් අර බිසි ගතිය අඩු වෙනවා. හරි මම මාකට් එකට එක්කන් ආවා. පෙන්නන්න. කොමඩු කිලෝ එකක් $2.80යි. දැන් මෙතන එළවලු පළතුරු පවා තියෙනවා. සාමාන්‍යයෙන් මේ වික්ටෝරියා මාකට් එකේ ගණන් අඩුයි. සාමාන්‍ය සුපර් මාකට් එකේ ගන්නවට වඩා එළවලු පළතුරු එහෙම මුදලින් අඩුයි, ගාණෙන් අඩුයි. දැන් මෙතන පෙන්නන්න මෙතන ලොකු ලුණු කිලෝ එක $12යි. $12 කියන්නේ ලංකාවේ මුදලින් කිලෝ එක 2400ක් වෙනවා.
ගෝමල් කිලෝ එකක් 3.99යි. ලංකා මුදලින් කියන්නේ ඩොලර් 4ක් නම් 800ක් වගේ. මෙතන තියෙනවා බිත්තර. වටු බිත්තර. ගොඩක් මෙතන තියෙන්නේ එළවලු පළතුරු තමා. මම අද ෆස්ට් ටයිම් තමයි මෙතනට ආවේ. ඒ කියන්නේ මමවත් දන්නේ නැහැ හරියටම අරවා තියෙන්නේ කොහෙද මේවා තියෙන්නේ කොහෙද කියලා. හොය යනවා. මොකද මට පැය භාගයක් තියෙනවා වයිෆ් එක ගන්න. ඉංගුරු කිලෝ එක ඩොලර් 24.90යි. ඩොලර් 25ක් කියමු. ඩොලර් 25යි කියන ඉංගුරු කිලෝ එක මෙහි රුපියල් 5000යි. ලංකාවේ නිකම් පොඩි කෑල්ලක් හැදුනත් වැවෙනවා. ඉංගුරු ප්‍රෂන් ෆුඩ් ගෙඩි 3ක් ඩොලර් 5යි. වටක්කා එකයි 99 කිලෝ එක 400. දෙලුම් එක ගෙඩියක් ඩොලර් 2යි. රුපියල් 400යි. මේ තියෙන මිදි ජාතිය වගේක්. ඇත්තටම දැන් මිදි වාරේ ඉවරයි. දැන් ටික ටික ඉන්නේ දොඩම් වල කාලේ. මේ තියෙන මෙහි හතු බිම්මල්. හරි එතකොට මේ මම ආවේ මේ එළවලු පළතුරු තියෙන මේ පැත්තට. හරිද? මේ මම ෆස්ට් ටයිම් ආවේ සමහර මෙල්බන් ඉන්න අය මේකට ගොඩක් ඇවිල්ලා ඇති. මේ ෆස්ට් ටයිම් මම මේ අද ආවේ මෙල්බන් වික්ටෝරියා මාකට් එකට. තියෙන එළවලු ටික මේ පළතුරු ටික තෝරලා බේරලා තමයි ලංකාවගේම තමයි තෝරලා බේරලා තමයි ගන්න ඕන. තිබ්බ පළියට මේ දාගන්න හොඳ නැහැ.
ජූස් දැන් මේගොල්ලෝ ගණන් ගහලා තියෙන මේක 100% පියෝ කියලා. ඒ කියන්නේ කිසිම එකක් එක්ක කලවම් කරලා නැහැ. දැන් මේගොල්ලෝ බොටල් එකක් අඩුම බොටල් එක $8යි. උඩ බෝඩ් එකක් ගහලා තියෙනවා $8යි. මිලිලිටර් 600යි. වයින් ටේස් කරලා බලන්න වයින් ටිකක් ගන්න පුළුවන්. පොඩ්ඩක් එහා පැත්තට ගිහිල්ලා බලන්න. තව එහෙ මොනවද තියෙන්නේ කියලා. meat and fish hall. meat and fish hall. අන්න ඕකේ මස් මාළු ගන්න තියෙනවා. මම ෆස්ට් ටයිම් එන්නේ. ගිහින් බලමු. මෙහෙ මේ මස් සීසන් කරපු අපවා වෙනම ගන්න තියෙනවා. දැන් මෙතන බීෆ් එක කියන්නේ හරකගේ කොටස් වෙන වෙනම තමයි මේ විකුණන්න තියෙන්නේ. මේ ලෑම් කියන්නේ බැටළු මස් බැටළුවගේ කකුලුවා $39 උරු මස්. ඒ කියන්නේ හැම කඩේම හැම මස් ජාතියම වගේ තියෙනවා. ඒ කියන්නේ හැම මස් ජාතියම කියන්නේ මෙහි ප්‍රධානම මස් ජාති කිහිපයක් තියෙනවා. කුකුල් මස්, උරු මස්, හරක් මස්, ඊට පස්සේ මේ ලෑම් බැටළු මස්. දැන් මෙතන සොසේජස් අදම සොසේජස් විකුණන්න තියෙනවා. මේ මෙහි භාණ්ඩ විකුණද්දි මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්යයි. හැම එකේම මිල ගණන් මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඌරගේ කකුල් වලන දැන් වයිෆා හම්බුනාට පස්සේ තමයි අහන්නේ මේ ගෙදරටත් බඩු මෙතනින් අරන් යනවාද කියලා. මොකද සාමාන්‍යයෙන් අපි සෙනසුරාදාට තමයි මේ ගෙදරට බඩු ගන්නෙ. සෙනසුරාදාට ගෙදරට බඩු අර ගන්නවා සතියකට. ඊට පස්සේ සෙනසුරාදා දවසේ අපි සතියටම ඇති වෙන උයනවා. මෙතන මාළු තියෙනවා. ඕගොල්ලෝ දැන් අපි ලංකාවේ ඉන්න අය විදිහට ඇත්තටම අපි මුහුද වටේ අපිට මහා ලොකු ධනස්කන්ධයක් තියෙනවා මුහුද නිසා. හරිද? මේ ඇත්තටම
මස් වලට වඩා ගණන් වැඩි මාළු. හරි මේ මාළු වල ගණන් මම පෙන්නන්නම්. මෙතන මාකට් එකේ ඉන්න තමයි මේ ගාන. නැත්නම් සුපර් මාකට් එකේ මාළු වල මිල ගණන් මීට වඩා වැඩි. හරි ඔන්න බලන්න මාළු ටික. දැන් මේ මාළුව කිලෝ එක $15.50 10යි. බෙල්ලෝ කිලෝ එක 10යි. මේක අපේ ලංකාවේ නම් ගල් මාළු වගේක් 9.50යි කිලෝ එක. මේ තියෙන්නේ මේගොල්ලන්ගේ ගණන්. අපි මේ මීමැටි කියන මාළු 22.50යි. කකුලෝ දැන් මේ කකුල වෙල හොඳ මේක නෙමෙයි 16.50. 3200ක් වගේ. මේ ඔයිස්ටර් ගන්න තියෙනවා. ඉස්සෝ 28.50යි 29.50යි. මේ ඉස්ස එක 38ක්. මේක 38. දැන් මේ ඉන්න මාළු සෙක්ෂන් එකේ You look at her eyes. ගොඩක් තියෙනවා විදලා යන තැන් නම් නෑ විදලා යන තව තැන් ගොඩක් තියෙනවා මේ වෙලාවත් එක්ක තමයි මම මෙතන ඔට්ටු වෙන්නේ. මෙතන මේ ගොඩක්ම මේ මස් මාළු වලින් ගන්න නිෂ්පාදන තමයි තියෙන්නේ. හරි ඒ කියන්නේ හැම් ගන්න තියෙනවා, චීස් ගන්න තියෙනවා, බටර්. දැන් ඒ වගේ දේවල් මෙන්න මේ තැනට આવත් ගන්න තියෙනවා. මෙතන ගොඩක් තියෙන පාන් එහෙම. එතන පාන්. මෙතන chocolate. Sorry, Maddie. ස්ප්‍රීට් තාට තියෙන මෙන්න මේ බෝතලේ මේ තියෙන $50යි 32යි 90යි.
Ham. Mais il y a cheese वर्ग. Oh non. Alors ça faut pas faire la même erreur deux fois. මෙතන වෙනම මේගොල්ලෝ මේ අපි බනිස් එක කියවපුවා මේගොල්ලෝ අවශ්‍ය දේ කස්ටමයිස් කරලා හදලා දෙනවා. ඔයාලට මස් ගන්න කටුන මේ සල්ලි නැත්තම් මේ කටු ටික නිකන් අරන් යන්න පුළුවන්. බූවල්ලා කීයද? බූවල්ලා 46.50 කිලෝග්‍රෑම් එක. 46.50 කියන්නේ ආසන්න වශයෙන් රුපියල් 9000ක් විතර වෙනවා. When the war is ready to fall on your either shoulder, and when you're feeling lonely and small, you need somebody there to hold you. You can call on my name. දෙකට තමයි විනාඩි දෙකක් වගේ තියෙනවා මේ ඉක්මනින් ආවා වයිෆ් එකගෙන යන්න. මෙතන ඉන්නේ මම කායක වැඩි ඈතක නැහැ මේ ළඟම පාක් කරලා තමයි ආවේ. කොහෙද යන්නේ? වීඩියෝ කරලා ඔව්. යන් පාරක අර මේක තමයි හොටෙල් එක. මේක මේක මේ තියෙන ඔක්කොම මොකක්ද වීඩියෝ කරනවද? ඔව් වික්ටෝරියා මාකට් එක ගන්නවා. ගන්න ඕන? ගත්තා. 3යි තියෙන්නේ තව. බැටරි? ඔව්. දැකද ලංකාවේ කඩයක් තියෙනවා. ඩ්‍රම්ස්. හා. කාලේ යන්න බෑනේ කායක් ගන්නකොට. එහෙනම් අදට වීඩියෝ ඉවරයි. වයිෆ් පොජ්ජ බලන්නේ. වයිෆ්. හයි.